නාලාගිරිතත් දෙව්දත් නංගුලි මාලයලව්යකුටත් රාහුල පුතටත් සුනීතටත් සම ස්නේහසිතින් සැලකෝ සාක්‍ය මුනි භාගේ වාසන රාමර ලෝකනාත යංගී පාද පියුම් යෝග දෝත නගා මම සාදු කියා වදිමි මාලිගයක් වූ දුගී පැලක් වූ බේද කිසිත් නොතකා පාගමනින් වැඩ ලෝක සතුන් හැම සංසාර දුකින් මුදවූ සීල සමාධි ගුණින් සමලංකృత සෑසි පියානංගී පාද පියුම් දෙඩි ස්නේහසිතින් මම දෝත නගා වදිමි දූත විසින් සූර ලෝකවලින් දේව බඹුන් ආදී රාජපුතුන් ලෝ වාසිදනං හැම සද්ධර්ම රැසින් මත්වී දූදරුවන් පාව භෝග සැපත් හැර පාරමිදම් පිරෝ ඒ භගවත් හිමි පාද මුලේ සිට සාදු කියා වදිමි පන්සිල් ගැනීමට තුන් වතාවක් නමස්කාරය කියමු බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි Dutiyampi dhammang saranang gacchami Dutiyampi sanghang saranang gacchami Tatiyampi buddhang saranang gacchami Tatiyampi dhammang saranang gacchami Tatiyampi sanghang saranang gacchami Saranaгаmanang sampunnang Panatipata
වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේත සම්පූරිතා පාමිත පාර මිතා නමස්කාර වේවා බුදුරුවනට සම්දා මම බුදු සරණ යමි නමස්කාර වේවා දම්රුවනට සම්දා මම දම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සම්දා මම සංඝ සරණ යමි නමස්කාර තුනුරුවනට සම්දා තිසරණ සරණ යමි පින්තුනි අපේ ලෝතර බුදු පියාණන් වහන්සේ ඉදිරිපිට තැන්පත් කරන්නට යෙදුනා වූ සියලුම පූජා ද්‍රව්‍යයන් භාග්‍යවත් ලෝතර බුදු පියාණන් වහන්සේට පූජා කරමි පූජා වේවා කියන සිතුවිල්ලේ සියලුම දෙනාම මා කීවාට පසුව මේ විදිහට කියවන්න මාගේ ස්වාමීයෝ බුදුරජාණන් වහන්සේ
මිනිසුන් කෙරින් දුරුසේක කෙලෙස් සතුරන් නැති කළසේක සියලු පාපයන්ගෙන් මිදුණසේක රහසින්වත් පව් නොකළසේක සියලු ලෝවැසියන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා සියල්ලටම සුදුසු වනසේක බුදුරජාණන් වහන්සේගේ කරුණා ගුණය මහා ආශ්චර්යය කෝටියක් මව්වරුන්ගේ කෝටියක් පියවරුන්ගේ කරුණා ගුණය එක පින්ඩක් කළද බුදුරජාණන් වහන්සේගේ කරුණා ගුණයට උපමා කළ නොහැක මෙසේ අනන්ත වූ අප්‍රමාණ ගුණයතා වූ දෙවියන්ට දෙවියෝ මටම ස්වාමීයෝ මගේම පුතු මෑණියන් මගේම පුතු පියාණන් මහා කාරුණික වූ අංගදක්ෂිනේය බුදුරජාණන් වහන්සේට බෝධින් වහන්සේට මේ පහන් පූජා කරමි පූජා වේවා මේ සුවඳ දුම් පූජා කරමි මේ පිරිසිදු පැන් පූජා කරමි මේ ගිලන්පස පූජා කරමි මේ දැහැත් පූජා කරමි මේ සුවඳ මල් පූජා කරමි පූජා වේවා මේ සියලු පූජාවෝ නිර්වාණ ශාන්තිය පතා සංසාර දුකින් අත මිදීම පතා බුදුරජාණන් වහන්සේට බෝධිරාජයාණන් වහන්සේට පූජා කරමි පූජා වේවා
पूजा विवा पूजाम विवा साधु 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 बोधिराज Mahamsi ki ananta gunayan sihat nagakin mas samagan bodhi puja kagitiyawamu dewan mal suwende hamnewa ihi suwende budu imisi venewa Budu bhave lagbo rajo vetenewa niwan patabo rajo nam dinewa ranwang pating dalulan nilwang pating olelan bodhiye Gautama muni dung pitedung bodhiye apit mandimujaya Siri Mahapodhiye Dambediyu kalaye Hategan bodhiye Sangmittirniye Ginevedi bodhiye Gautama munidum pitedum bodhiye apik mandimujaya Siri Mahapodhiye Buddha kaya jaya Siri bodhiye Anurepuri jaya Siri Mahapodhiye Miyare mived sitina bodhiye Sadhu andimujaya Siri Mahapodhiye Mama me maluvet ineva yaneva Bumul bupan mate pegineva Samavedi mangi pauwarenewa Burajuni mate avasar dinewa Udmaluve po raju venja binewa Diveni maluve mal pahang dilenewa Veli maluve maha sinagawa dinewa Matu mati api niwang dakinewa Buddhu himiniting pudlebu maha bo samide Tijas bawang ete bav vet
නිපන්දේ පිහිටක් ආයද මාත කරදර මැද්දේ බෝසමිදුටයි මගේ දුක කියලා වෙන්දේ මැද්ද දේශේ ඉල්දියින් වැඩි සිද්ද සිරි මහා බෝධිසාමිනී අනුරපුර නුවරටත් වැඩලා ගුවන් සක්මන් කළයි සාමිනී පොළොවේ මීකට දිවස් බලලා රණින් ඵලසක් මවා පැමිණි නොදෙන කළ පව කිවා වඳින්නට ආමිසිරි මහා බෝධිසාමිනී අනුත්තර පුරේ සාති ගුණයෙන් පුදල බුදියෝ බම්බු විසින් සුගත් මුනි සිරිපා කමල් යුග අනද හිමිනේ උලිසින් දොහොත් මුදුනේ තබා වඳිමින් සුවඳ පැන්නිස සිසිලසින් අපිත් නාවමු අපේ සිරි මහා බෝරදානං සන්තුසින් හොඳයි පින්වත්නි ආරම්භයේදී පංචශීලයේ සමාදන් වෙලා සිල්ලුතුන් බවට පත් වෙලා බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයේ ගුණයන් මෙනෙහි කරලා ලෝතර බුදු පියාණන් වහන්සේගේ තැන්පත් කරලා හේතුන් සීල පූජාවන් පූජා කරලා බුදුන් වහන්සේ ඉදිරිපිට තැන්පත් කරන්නට හේතුනා වූ පූජාවන් පූජා කරලා ශස්ත්‍ර ගන්නට හේතුනා වූ කුසලයේ අනුභවයෙන් ඔබ සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා කරන කියන රැකී ආරක්ෂාවන් ගෝවිතන රැකියාව ව්‍යාපාරයේ සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නිරන්තරයෙන්ම සාර්ථක වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. අවසාන වශයෙන් මළගිය ඥාතීන් දෙවියන් සත්වයන් ඔබත් මමත් කියන්නා වූ සියලුම දෙනා පතන්නා වූ අජරාමර නිර්වාණ ධර්මයේ එකම ධර්ම මණ්ඩපයකදී අවබෝධ කරගන්නට අද අප විසින් මේ මොහොතේ සිද්ධ කරගන්නට යෙදුණු කුසලයේ උපනිශ්‍රය වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා